හොඳයි නැවත ආරයක් සාදු කියන්න. අද ඇසළ පුරපසළොස්වක පොහොය දවස මයික් එක නැතුව කියන්න. හොඳයි අද ඉතාම වටිනා වැදගත් ධර්ම දේශනාවක් තමයි සිද්ධ කරන්නේ. ඒක හොඳට අහගෙන හිටියොත් තමයි තේරෙන්නේ. ගැඹුරු මාතෘකාවක් කාලය අවකාශය මේ දුක කොහොමද සකස් වෙන්නේ කියන එක. කාලය සහ අවකාශයත් එක්ක මේ දුක හැදෙන්නේ කොහොමද? අපිට උනේ මොකද්ද කියලා තමයි පැහැදිලි කරන්නේ. ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් ඔන්න කලින් අහලා නැති කාරණයක් තමයි මේ අවකාශය කියලා කියන්නේ. ඒත් විද්‍යාවෙන් තමයි කතා කරන්නේ, ධර්මයෙන් කතා කරන්නේ නැහැ. මොනවා බුදුහාමුදුරුවෝ සමහර තැන්වල දේශනා කරත් ඒක විද්‍යාවෙන් තමයි මේ කාලය ගැන අවකාශය ගැන කතා කරන්නේ. ඉතින් මෙතනදී මම කතා කරන්නේ මේ අවකාශයේ කාලයේ ඇතුළට වක්‍ර වීම ගැන. ඇතුළට නැවීමක් ගැන තමයි කතා කරන්නේ. අවකාශයේ ඇතුළට වක්‍ර වීම Taman තුළට. විද්‍යාවෙන් කතා කරන බාහිරට වක්‍ර වීමක් ගැන මම පැහැදිලි කරන්නේ මේ ඇතුළට මේ කාලය සහ අවකාශය ඇතුළට වක්‍ර වුණාම මොකද්ද වෙන්නේ? මේකේ හොඳට අපේ අභ්‍යන්තරය අවබෝධ වෙනවා. ඒ කියන්නේ අපේ ගැටලුව අපිට මොකද්ද වෙලා තියෙන්නේ, අපි කවුද, මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. දැන් අපේ හිත වැඩ කරනවානේ, සිත. දැන් අපි හිත අවබෝධ කරගන්න තමයි හැම දෙයක්ම කරන්නේ. සිත තාම ගැඹුරු දෙයක් අපිට අල්ලන්න බෑ. නමුත් අපිට දැනෙනවා, හිත දැනෙනවා, අපිට තරහ යනවා දැනෙනවා, ආශාව දැනෙනවා. ඒකට කොතනද ඒක තියෙන්නේ? කොතන ඉඳන්ද මේක දැනෙන්නේ? තැනක් නැහැ. හිත මෙන්න මේ අසවල් තැන තමයි තියෙන්නේ කියලා හොයාගන්න අමාරුයි. ඉතින් මේ සිත පිළිබඳව තමයි, සිතේ ස්වභාවය ගැන තමයි පැහැදිලි කරන්නේ. මේ ඇතුළට අවකාශය පිටතට අවකාශය වක්‍ර වුණාම දැන් මන්දාකිනි මේ අලුත් ඉති මාතෘකා අපි ඉන්න ලෝකයක් දැන් අපි උත්සාහ කරන්නේ ලෝකෝත්තර වෙන්නනේ. ලෝකයෙන් එතර වෙන්න. ලෝකයෙන් එතර වෙලා නිර්වාණයටපත් වෙන්න. එතකොට මේ ලෝකය ගැන අවබෝධය අවශ්‍ය වෙනවා. එතකොට දැන් කතා කරන ලෝකයටත් එහා මන්දාකිනි කියලා රූප සටහන් දැකලා ඇති. ඉතින් ඒ වාගේ මේ ලෝක එකතු වෙලා ඒවා නැමිලා තියෙන වක්‍ර වෙලා අර මලක් වගේ, මලක පෙති වගේ අතු වටේට නැමිලා තියෙන්නේ. ඒ අවකාශය වක්‍ර වීම නිසා. ඒක සාමාන්‍ය කාරණයක් නෙමෙයි. මේ අවකාශයේ වක්‍ර වීම කියන්නේ සාමාන්‍ය කාරණයක් නෙමෙයි. දැන් උපාසකම්මලා මේ සිල් ගන්නවා. ඇයි සිල් ගන්නෙ? සුගතියකටපත් වෙන්න. නිකම්ම සුගතියකට යනවද? නෑ. නිකම්ම සුගතියකට යන්නේ නෑ. දැන් අපිට මහන්සි වෙන්න වෙලා තියෙනවා. ගොඩක් මහන්සි වුණොත් තමයි අපිට මේ සුගතියට යන්න පුළුවන් වෙන්නේ.
එතකොට දැන් දුගතිය ඉන්නවා තිරිසන් සත්වයෝ. දුගතිය සිත් තිරිසන් සත්වයෝ ඉන්නවා දැන්. එයාලා පින්කම් කරන්නේ නැහැ. එක සත්වයක්ව. එයාලා කොහොමද සුගතියට එන්නේ? දැන් සත්වයෝ සිල් ගන්නෙත් නැහැ, දන් දෙන්නෙත් නැහැ, බණ අහන්නෙත් නැහැ. මොනවත් කරන්නේ නැහනේ. එයාලා කොහොමද ඒතකොට සුගතියට එන්නේ? දැන් අපි නම් සුගතියට එන්න පින් කරනවා. කොච්චර මහන්සි වෙනවද? දන් දෙන්න ඕන, සීල් ගන්න ඕන, භාවනා කරන්න ඕන. තරහ ගන්න බෑ, බනින්න බෑ කෙනෙකුට. ඉවසන්න වෙනවා. වෛරේ ක්‍රෝධේ බෑ. මොනතරම් කටයුතු රාශියක් තියෙනවද අපිට කරන්න? ඉතින් තිරිසන් සත්වෝ මොකක්වත් කරන්නේ නැහනේ. ඒකක්වත් කරනවද? මම තරහ ගන්න හොඳ නැහැ කියලා තරහ නොගෙන ඉන්නවද? සත්තු මරන්න හොඳ නැහැ කියලා සත්තු මරන්න නැතුව ඉන්නවද? මම සිල් ගන්න ඕනේ කියලා සිල් ගන්නවද? ඒතර ඒ සත්‍යයන් සුගතියට එන්න පුළුවන්ද? සුගතියට එන්න පුළුවන්ද? කොහොමද සුගතියට එන්නේ? මොකක්වත් කරන්නේ නැති. එහෙනම් එයාට එන්න පුළුවන් නම් අපිටත් පුළුවන්. එහෙනම් අපි කරන්න ඕනෙත් නැහැ නේ මොනවද? තිරිසන් සත්වයන්ට සුගතියට එන්න පුළුවන් නම් නිකම්ම මොනවත් කරන්නේ නැතුව සත්තු මර ඉඳලා නේද? මොකක්වත් කරන්නේ නැතුව ඉඳලා නිකම්ම කාලය ගත කරලා නිකම්ම මැරිලා සුගතියට එන්න පුළුවන්ද? එහෙනම් අපිටත් පුළුවන් නේ. ඒතර එයාලා එන්නෙම නැද්ද සුගතියට කවදාවත්? දැන් ඒ කියන විදිහට කවදාවත් එන්න වෙන්නේ නැහැනේ. කවදාවත් බල්ලෙක් සිල් ගන්නවා, දන් දෙනවා අපි දැකලා තියෙනවද? අහලවත් නැහැනේ. හරකෙක් සිල් ගන්නවා, දන් දෙනවා. සිංහෙක්, කොටියෙක්. ඒතර සිංහයෝ කවදාවත් එන්නේ නැද්ද සුගතියට? ඒ සත්තු මරාගෙන නිකන්නේ. අනිත් සත්වෝ මොකක්වත් කුසලයක් කරන්නේ නැහැ. මේ කාරණේ හරියට තේරුම් ගත්තා නම් මේකනොත් තමයි නිර්වාණය කරා ගමන් කරන්න පුළුවන්. ලොකු අවබෝධයක් හැදෙනවා. අපි කල්පනා කරාද මේ තිරිසන් සත්වෝ සීල් ගන්න කොහොමද එන්නේ? එහෙනම් අපි මොකද සීල් ගන්නේ? එයාලා කවදාවත් එන්නේ නැද්ද? එන්න පුළුවන්ද? තිරිසන් සත්වයන් ආවේ නැත්තම් මොකද වෙන්නේ? මේ ඉන්න ඔක්කොම තිරිසන් ලෝකෙට ගිහිල්ලා මිනිස්සුયો නැත්තටම නැති වෙනවා. එතකොට මිනිස්සු කොහෙන්ද බිහි වෙන්නේ? ඒ ඔක්කොම ගිහිල්ලා දුගතියේ හිර වෙනවා. කොහොමද මේ අය සුගතියට එන්නේ? අන්න එතන තමයි මේ ලොකුම ගැටලුව තියෙන්නේ. යාලා කොහොමද එන්නේ? යාලා එනනම් අපටයි බැරි. මෙතන තියෙන ලොකු යාන්ත්‍රණයක් විශ්වයේ දකින්න අවබෝධ කරගන්න ලොකු යාන්ත්‍රණයක්. ඒක අවබෝධ කරගන්න පුළුවන් මේ අවකාශයේ ඇතුළට වක්‍ර වීමත් එක්ක කාලය සහ අවකාශය කියන මාතෘකාවත් එක්ක ඇතුළට වක්‍ර වීමත් එක්ක තමයි අපිට ඒ කාරණා අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. කොහොමද මේ අය එන්නේ? ඇයි තිරිසන් ලෝකෙට යන්නේ? දැන් අපිට පැහැදිලි උත්තරයක් ඕන. තිරිසන් සත්වෝ පින් කරන්නේ නැතුව කොහොමද එන්නේ? සත්වයාට සුගතිය සඳහා කුසල් ඕනම නම් පින් කරන්න ඕනම නම් හැමෝම කරන්න ඕන. තිරිසන් සත්වයන් විතර විශේෂ අවස්ථාවක් තියෙන මනුස්සයන්ටත් වඩා
ඔය තිරිසන් සත්වයෝ කාගාවත් කරුණාවක් මෛත්‍රියක් තියනවාද? නෑ නේද? හරකා වුණත් වැඩිය මස් කන්නේ හරකා. ඒ වුණාට අන් තියනවානේ. අන් තීනේ නිකන්ද? අන් තීන අනින්නනේ. එහෙනම් යාගේ ධර්මකම තියෙනවා හිතේ. හැම සත්වයාම මෙහෙමයි. තිරිසන් සත්වය කියන්නේ අකුසලයේනේ. ද්වේෂය අධිකයි. එහෙම අය කොහොමද එන්නේ? මිනිස්සෙක් වෙන්නේ කොහොමද? එතකොට අපිට හිතෙන්න පුළුවන් අකුසලයකට ගියා දුගතියට අකුසලේ ඉවර වුණාම එනවා. එහෙමත් හිතන්න පුළුවන් නේ. මනුස්ස ලෝකේ හිටියා අකුසල් කරා දුගතියට ගියා අකුසලේ ඉවරුණු ගමන් නැවතෙනවා. ඒතර එහෙම දෙයක් වෙනවා නම් සමහර පින් කරන්න ඕන නැහැ. අය අකුසලය සඳහානේ දෙන්න ගිහිල්ලා තියෙන්නේ. අකුසලය ගෙවුණු ගමන් එයාලට එන්න පුළුවන් නිකම්ම. පින් කරන්න ඕනේ නැහැ. එහෙනම් එතන තියෙන එහෙම යාන්ත්‍රණයක්. තිරිසන් ලෝකේ තියෙන්නේ තිරිසන් ලෝකෙට යන්නේ ඇයි? අකුසලයේ සඳහා පමණයි. ඒක ඉවරුණු ගමන් නිකම්ම එනවා සුගතියට. අය පින් කරන්න ඕන නැහැ. පින් කරන්න බෑනේ. එයාලා අකුසලය සඳහා තමයි අකුසල විපාකයක් හැටියට තමයි තිරිසන් ලෝකෙට යන්නේ. අකුසලයේ සඳහා පමණයි. හැබැයි එයා කරන ක්‍රියාව සත්වයක් මරනවා. ඒ අකුසලය ගෙවෙනකන් එයා දුගතියේ ඉන්න ඕන. ඒක ඉවරුණු ගමන් නැවතෙනවා. එතකොට එතන මේ කුසල් කර කර යන එන තැනක් නෙමෙයි මේ දුගතියේ ඉඳන් සුගතියට එන එක. ඒ කුසල් කිරීමක් නෑ. පින් කරන්න ඕන නෑ. එයාලා මොකද්ද කරන්නේ? දරුණු විපාකයක් තමයි විඳින්නේ. එයාලා කරන්නේ මොකද? ජීවත් වෙනවා කියලා පෙනුනට එයාලා කරන්නේ මහා විපාකයක් විඳීමක්. අකුසල විපාකයක් විඳිනවා. හැබැයි මිනිස්සයා විපාක විඳලා කොහාටද යන්නේ? මිනිස්සයාට යන්න අපි දැන් කුසල කරොත් තව තියෙනවා දිවි ලෝක බ්‍රහ්ම ලෝක එහෙම යන්න පුළුවන්. එතකොට අපි කියමුකෝ බ්‍රහ්මියෝ කුසල කරොත් එයාට ආයි තවත් ඉහළට යන්න තැනක් තියනවද? නැහැ. නමුත් මෙතන මනුස්ස ලෝකය මිනිසා තමයි මධ්‍යස්ථානය. මනුස්ස ලෝකය තමයි විශ්වයට සම්බන්ධ මධ්‍යස්ථානය. මෙතන තමයි නවාතැන. එතකොට එයා ගොඩක් කුසල් කරොත් එයාට සුගතියකට තව ඉහළට යන්න පුළුවන් වෙනවා. හැබැයි දෙවියෝ කුසල් ඉවරුණොත් පින් ඉවරුණොත් කොතනටද වැටෙන්නේ? ආය මනුස්ස ලෝකෙට වැටෙනවා. හිතලා එන්න ඕනද? නිකන් එන්නේ. බ්‍රහ්මයාගේ කුසලයේ ඉවර වුණොත් නිකම්ම වැටෙනවා. තිරිසන් ලෝකේ සත්වයන්ගේ අකුසල ඉවර වුණොත් නිකම්ම වැටෙනවා. ඒතර මනුස්ස ලෝකෙ විශේෂයි. දෙවියනුත් නිකම්ම මේකට වැටෙනවා. බ්‍රහ්මියොත් නිකම්ම වැටෙනවා. තිරිසන් ලෝකේ ඉන්න සත්වයෝ නිකම්ම එනවා මෙතෙන්ට. මෙතෙන්ට එන්න පින් කරන්න ඕන නැහැ. ඇයි
මේ විශ්වයේ ඉන්න සත්වයන්ගේ නියම ස්වභාවය තමයි මනුස්සයා කියලා කියන්නේ. ඒක තමයි නියම ස්වરૂපය, මුල් ස්වરૂපය. මුල් ස්වરૂපය තමයි මනුස්සයා කියලා කියන්නේ. ඒකේ විකෘතිතාවයක් තමයි තිරිසන් සත්වය කියලා කියන්නේ. ඒකේ තවත් එක මුහුණුවරක් තමයි එක හැඩගැන්වීමක් වගේ දෙයක් තමයි දෙවියා බ්‍රහ්මයා කියලා කියන්නේ. දිවි ලෝකෙට නිකම්ම වැටෙන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකෙට නිකම්ම වැටෙන්නේ නැහැ. තිරිසන් අපාරේ නිකම්ම වැටෙන්නේ නැහැ. යන්නේ කර්මයෙන්. අකුසල කර්මයෙන් පහතට වැටෙනවා, කුසල කර්මයෙන් ඉහළට වැටෙනවා. මනුස්ස ලෝකෙට එන්න කුසල් කරන්න ඕනේ නැහැ. ගැටලුව අකුසල් තියෙනවානේ මිනිස්සුන්ගේ හිතේ. එතකොට යාට යන්න වෙනවා දුගතියට. ඒක වළක්ව ගන්න තමයි කුසල් කරන්න වෙන්නේ. අකුසල් නැත්නම් තමන් තුල අකුසල් නැත්නම් බය වෙන්න දෙයක් නැහැ. පින් කරන්න ඕන නැහැ. අකුසලේ නැත්නම් එයා කවදාවත් දුගතියට වැටෙන්නේ නැහැ. මොකද දැන් ගහකොළ තියෙනවානේ විශ්වය හදපු. ඒවා වෙනස් වෙන්නේ නැහනේ. ගහකොළ තියෙනවා. මිනිසාත් ඒ වගේ තමයි වෙනස් නොවන විදිහට තමයි විශ්වය හදලා තියෙන්නේ. වෙනස් නොවන විදිහට මේ විශ්වයේ මිනිස්සයා හදලා තියෙන්නේ. මිනිස්සයාට උනේ මොකද? තමන් විසින් තමයි මේ විනාශය හදාගත්තේ. තමන් විසින් හදාගත්ත දෙයක් තියෙනවා. ඒ නිසා දැන් මොකද වෙන්නේ? තම තමන්ට තනියම මහන්සි වෙන්න වෙලා තියෙනවා. විශ්වය හදපු විදිහටම හිටියානම් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. නමුත් දැන් එහෙම බෑ. දැන් වෙනස් වෙලා. ඉස්සර හිටියේ මුල්ම යුගයේ විශ්වයේ මුල්ම යුගයේ හිටියේ මිනිස්සු නෑ දැන්. ඒ මිනිස්සු පුජ්‍යලික ජීවිත නෙමෙයි ගත කරේ විශ්වයත් එක්ක තමයි සම්බන්ධ. දැන් නෑ දැන් තනි ජීවිත තියෙන්නේ. විශ්වයත් එක්ක ආකල්පමය වශයෙන් චේතනා වශයෙන් තමන් සම්බන්ධ වෙන්න කැමති නෑ. තමන් හදාගත්ත ජීවිතයක් තියෙන හැබැයි විශ්වයට මිනිස්සයා සම්බන්ධයි. ඒකනේ විපාකෙ එන්නේ. තමන්ට කැමති විදිහට ඉන්න බෑ. විපාකෙ එන්නේ ඇයි? විශ්වයේ පිටිපස්සෙන් ඉන්නවා. යාව ඉක්මවා යන්න බෑ. ගියොත් නිරේට වැටෙනවා. අපායට වැටෙනවා. දුගතියට වැටෙනවා. එතකොට මනුස්ස ලෝකය ඒකනේ බුද්ධත්වයේ සඳහාත් මෙතෙන් තෙන්නේ. පාරමී පුරන්න මනුස්ස ලෝකෙට එන්නේ. මනුස්ස ලෝකය තමයි විශ්වයටම සම්බන්ධ. මහා ඥානවලට අනන්ත ඥානවලට සම්බන්ධ වෙන්නේ මනුස්ස ලෝකය. මිනිසාගේ ඥානය උපරිම දියුණු කරන්න පුළුවන්. දෙවියාගේ බෑ. එතන දිව්‍ය ලෝකයේ තියෙන විමානයක තම තමන්ට දැන් ඔය හට් කූඩාරම් තියෙන්නේ. කූඩාරම් දැන් ඔය නායකයානි දැන් තැන් වල කූඩාරම් ගහලා පදිංචි කරවලා තියෙන తాවකාලිකව. අන්න ඒ වගේ තමයි මේ විමානයත් කූඩාරමක් තමයි. දෙවියන්ගේ විමානෙත් කූඩාරමක්. తాවකාලිකව එතෙන්ට ගියා. මොකද මේක ඉඩ නැති නිසා තමයි යාන්ත්‍රණය හැදිලා තියෙන්නේ. ඒකත් ගොඩාක් තියෙනවා සාකච්ඡා කරන්න. මම කෙටියෙන් කියන්නේ දෙවියා උනත් එයාලා වර්තමානයේ නම් කුසලයක් කරන්න වෙනවා එතෙන්ටපත් වෙන්න. මොකද අපේ තියෙන අකුසල ශක්තිය නිසා. දෙවියාගේ ඒ වගේ తాවකාලික
පැවැත්මක් තියෙන්නේ. සදාකාලිකව ඉන්න බෑ. මනුස්ස ලෝකේ පිරිස අඩු වුණොත් එයාලා මනුස්ස ලෝකයට එන්න ඕන. එනවා. මොකද මේක තමයි සමතුලිතව පවත්වන්නේ මනුස්ස ලෝකය. මනුස්ස ලෝකය. මනුස්ස ලෝකය වෙනස් වීම යාලට බලපානවා. දෙවියා මිනිසාට සම්බන්ධයි. ඒක වෙනම ලෝකයක් කිව්වට ඒක මිනිස්යාගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා නැහැ. ඒකනේ පින උනත් යවන්න පුළුවන් වෙන්නේ මනසින් සම්බන්ධ නිසා. මනසින් සම්බන්ධයි. එකම වගේ ස්වરૂපේ තියෙන. නමුත් එතන පුංචි වෙනසක් තමයි තියෙන්නේ. අපේ වගේ මාංශය නැහැ. මස් නැහැ. එයාලට පොළොවක් නැහැ. එයාලට තියෙන්නේ අවකාශයේ විමාන. අවකාශයේ නවාතැන. පුජ්‍යලික නවාතැන. කූඩාරමක් වගේ තමයි. తాවකාලිකව එතන ඉන්නේ යාලා. එතනම පින් කර කර සදාකාලිකව එතන ඉන්න බෑ. ආයෙන්න ඕන. බ්‍රහ්මියොත් ඒ වගේ තමයි. ඒතකොට මේ මහ පොළව තමයි බලවත්ම. මිනිසා තුල සම්පූර්ණ ඥාන ශක්තිය පිහිටලා තියෙනවා. විශ්වයටම සම්බන්ධ ඒ තරම් දුරට මේක දියුණු කරන්න පුළුවන්, අවදි කරන්න පුළුවන්. ඉතින් මේක තමයි සරල යාන්ත්‍රණය. මනුස්ස ලෝකය තමයි බලවත්. හැබැයි මේක දැන් වැහිලාදී මම මේ කියන අර්ථය වැහිලා තියෙන්නේ. අපේ කර්මයෙන් අපි විකෘති වෙලා තියෙන්නේ. මිනිස්සු ඉස්සලා විශ්වය හැදුවේ එක මිනිස්සයයි. එතකොට එයාලාගේ ස්වરૂපය ඔක්කොම එක වගේ. දැනටත් ඔය බ්‍රහ්ම ලෝකවල තලයෙන් තලයට ස්වરૂපය එකයිනේ. ඒ සත්‍යයේ ස්වરૂපය එකයි. මනස එක හා සමානයි. කුසලයේ පළවෙනි ධ්‍යාන මට්ටමේ එකම ස්වરૂපයේ වගේ. පොඩි වෙනසක්. මිනිස්සු අද එක්කෙනාට එක්කෙනා වෙනස් වෙලා. ඒ ස්වરૂපේ වෙනස් වෙලා තියෙන කර්මය නිසා. පුජ්‍යලිකත්වයේ නිසා. තමන්ටම කියලා ස්වરૂපයක් හදාගන්න නිසා. තමන්ටම කියලා දෙයක්, තමන්ටම කියලා ගයක් හදාගන්න. තමන්ටම කියලා දරුවෝ හදාගන්න. තමන්ටම කියලා ඉඩකඩම් හදාගන්නවා. තමන්ටම කියලා ජීවන රටාවක් හදාගන්නවා. ඒතර මොකද වෙන්නේ? තමන්ටම කියලා ස්වરૂපයක් නේ හදාගන්නේ. ඒතර තමන්ගේ රූපයත් පුජ්‍යලික වෙනවා. හැඩයත් පුජ්‍යලික වෙනවා. ඒක තමන් නිසා මිනිසා හදාගත්ත කර්මය නිසා තමයි අද විවිධ ස්වરૂප වෙලා තියෙන්නේ. වෙනස් වෙලා. හැබැයි අපේ අභ්‍යන්තරයේ තියෙන මුල් ස්වરૂපය අපේ විශ්වයට සම්බන්ධයි. මුලට සම්බන්ධයි. ඒ නිසානේ අපිට කර්මය එන්නේ, විපාකෙ එන්නේ කර්මයට. මරුණාට පස්සේ දුගතියට කවුද අරගෙන යන්නේ? විශ්වය තමයි. ඒ යාන්ත්‍රණයක් තියෙන අපි ඒකට සම්බන්ධයි. මතු පිටින් තමයි මේ පුජ්‍යලික ජීවිතේ තියෙන්නේ. අභ්‍යන්තරයේ තියෙනවා තවමත් පරණ විශ්වය. එතනින් දැන් තමයි විපාක දෙන්නේ. මේක කුසලයක්ද මේක අකුසලයක්ද මේක ගැළපෙනවද? මිනිසාට මේක ගැළපෙනවද? විශ්වය හදපු රටාවක් තිබුණානේ. ඒ රටාවට මෙයා කරන දේ ගැළපෙනවද? ගැළපෙන්නේ නැත්තම් එයා අයින් කරනවා. විශ්වය ඇයි විපාක දීදී සත්‍ය වෙනස් කරන්නේ? මේක රැකගන්න. නැත්තම් ඔය විනාශලා යන්න දෙන්න තිබ්බා. විශ්වය හදන්නේ අතාරින්නේ. වැරද්ද කරොත් ඒක පිරිසිදු කරනවා. පිරිසිදු කරලා නැවත හදනවා මේ මනුස්ස ලෝකේ යාන්ත්‍රණය. මේ මිනිස්සයා හැදුවේ කවුද? විශ්වය හැදුවේ.
එයාගේ උවමනාවට හැදුවේ පැවැත්මට. පැවැත්මක්නේ මිනිස්සයා කියන්නේ. පරපුරක්නේ. මිනිස්සයා කියන්නේ පරපුරක්නේ. ඒකනේ ප්‍රධාන කාර්යය. දරුවන් බිහි කිරීම තමයි රාජකාරිය. ප්‍රධාන දේ. ඒකට තමයි මේ මනුස්ස ශරීරය හැදිලා තියෙන්නේ. වෙන දෙයකට නෙමෙයි. මේ ශරීරය හැදිලා තියෙන්නේ ස්ත්‍රී පුරුෂ විදිහට මේ සත්වයා පවත්වාගෙන යන්න. එයාගේ රාජකාරියේ විශ්වයට කොටසක් තියෙනවා. විශ්වයේ අවශ්‍යතාවයක තමයි හදලා තියෙන්නේ. ගහකොළ හදලා තියෙන්නේ. ඒකෙත් පරම්පරාවක් තමයි තියෙන්නේ. මිනිස්සයා වගේම තමයි. ඒවත් මල් හට ගන්නවා, ගෙඩි හට ගන්නවා, බීජ හට ගන්නවා. ඒවයි නැවත ගහකොළ නිර්මාණය වෙනවා. පරම්පරාවක්. අපිත් එහෙමයි. පරම්පරාවක්. එන එක්කෙනෙක් තමයි මේක හදලා තියෙන්නේ. ඇයි මේ ಜಾති දෙකම එක වගේනේ? එක්කෙනෙක් තමයි හදලා තියෙන්නේ විශ්වයේ. පරම්පරාව. අපි මේ පරම්පරාවක් තමයි පවත්වාගෙන යන්නේ. එතකොට විශ්වයේ මේක නඩත්තු කරනවා. පරිපාලනය කරන විශ්වය අතහැරලා නැහැ. අපිව අතහැරලා නැහැ. එයා ඇතුලේ ඉඳන් අපිව පාලනය කරනවා. එයාට ඕන අවශ්‍යතාවයකට අනුමුණේ මිනිස්සයා හැදුවා. පස්සේ අතහරින්නේ මේ මිනිස්සු හරියන්නේ නැහැ කියලා. මේ මිනිස්සු අකුසල් කරනවා කියලා විශ්වය අතහරින්නේ නැහැ. කවදාවත් අතහරින්නේ නැහැ. බලන්න විශ්වයේ තියෙන වීරිය. කිසිදු මිනිස්සෙක් අතහරින්නේ නැහැ. කුරාහුඹියාවත් අතහරින්නේ නැහැ. මොන ක්‍රමයකට හරි වෙනස් කරලා මොන දඬුවමක් දීලා හරි අහපව ඇදලා ගන්නවා. ප්‍රබල යාන්ත්‍රණයක් කවදාවත් කාටවත් මේක වෙනස් කරන්න බෑ. ඒතර අති ප්‍රබල යාන්ත්‍රණයක් මේ විශ්වයේ හදලා තියෙන්නේ. නමුත් අපි විශ්වයේ කියන විදිහට ජීවත් වෙන්න අපි කැමති නෑ. ඊරට හඳට උවමනා විදිහට ගහට කොට නැකත් වලට අනුව අපි ජීවත් වෙන්න අපි කැමති නෑ. ස්වභාව ධර්මයට අනුව ජීවත් වෙන්න කැමති නෑ. අපි ජීවත් වෙන්නේ අපිටම ආවේනික අපිටම උවමනා විදිහට අපේ සිතුම් පැතුම් වලට අනුව තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒ වුණාට විශ්වය අපිව අතහරින්න අපි ඒ විදිහට තමන්ට උවමනා විශ්වය ගැන හිතන් නොතකා මිනිසා ගැන නොතකා අනිත් කෙනා ගැන නොතකා අපි දරුණු වැඩ කරනවා. මිනිමැරුම් කරනවා. මේ හැම මිනිස්සෙක්ම විශ්වයේ දීපල. හැම මිනිස්සෙක්ම හැම සත්වයක්ම විශ්වයේ දීපලක්. ඒවට අත තියන්න දෙන්නේ නැහැ විශ්වය. කාට හරි ගැහුවොත් විශ්වය දෙනවා දඬුවම එයාට. කවුරු හරි මැරුවොත් උපරිම දඬුවම් දෙනවා. ඒවට අත තියන්න බෑ. විශ්වයේ සතු දීපල වලට විශ්වයේ සතු සම්පත් වලට අත තියන්න බෑ. තිබ්බොත් මොකද එයාට රාජකාරියක් එයා දිගටම කරගෙන යනවා. එතකොට මේ සත්වයාගේ විශාල ප්‍රයෝජනයක් තියෙනවා විශ්වයට. විශ්වයේ යාන්ත්‍රණය මිනිසා තුළ පිහිටුවල තියෙන්නේ. මිනිසා අතුරුදහන් වුණොත් විශ්වයම ඉවරයි. මෙච්චර මේ තාක් ගොඩනගාගෙන ආව විශ්ව රටාව බිඳ වැටෙනවා මිනිසාට මොකක් හරි වුණොත්. මොකද මිනිසාගේ මොළයේ තමයි මේ ඔක්කොම සැලසුම් තැම්පත් කරලා තියෙන විශ්වයේ. මිනිසා නිසා තමයි විශ්වයේ මේ විදිහට පෙළ ගැහිලා තියෙන්නේ. මිනිසා උපයෝගී කරගෙන තමයි විශ්වයේ මේ සැලසුම හදලා තියෙන්නේ. මිනිසා අතුරුදහන් වුණොත් මිනිසාගෙන් තොර විශ්වයක් පවතින්නේ නැහැ. පවත්වාගෙන යන්න බැරි වෙනවා. විශ්වය පවත්වාගෙන යෑම සඳහා තමයි මිනිසා හදලා තියෙන්නේ. එයාගේ රාජකාරී විශ්වය අකණ්ඩව පවත්වාගෙන යෑම. දරුවන් බිහි කරමින් මිනිසා ඉදිරියට පවත්වාගෙන යන්න ඕනේ. ඒතකොට තමයි විශ්වය පවතින්නේ.
මේ ලෝකතල පවතින්නේ. ඉරහඳ පවතින්නේ. ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඉරහඳත් එක්ක, මහ පොළොවත් එක්ක. මිනිසාගෙන් තොර ඉරහඳක් නැහැ. ඒ කියන්නේ යම්කිසි කාලවලදී මිනිසා අතුරුදහන් වෙනවා, නැවත පහළ වෙනවා, එහෙම කාලේ එනවා. නමුත් මේ ඉරහඳ සකස් වෙන්නේ මිනිසා සඳහා. ඒතර මිනිසාට ඒ විදිහට තවත් මිනිස්සෙකුට හානියක් කරන්න විශ්වය ඉඩ දෙන්නේ නැහැ. ඒ විදිහේ මිනිසා පුදුමාකාර විදිහට ආරක්ෂා කරනවා. විශ්වය ආරක්ෂා කරන්නේ. මිනිසා ආරක්ෂා කරනවා. කෙනෙකුට පහර දුන්නොත් ආයේ විශ්වය යා පොලිසියයි කියලා ඉන්නේ නැහැ. මේක ඉවසන්න ඕනේ කියලා ඉන්නේ නැහැ. එයා හිතුවක්කාරයි කියලා එහෙම නිකන් ඉන්නේ නැහැ. ගැහුවොත් ගහනවා. මැරුවොත් මරනවා. අන්න විශ්වයේ යාන්ත්‍රණය. බැන්නොත් බරිනවා. එක්කිනෙකුට බැන්නොත් විශ්වය මොකද කරන්නේ? 100ක් 200ක් එකතු කරලා බන්න ඕන. එකපාරක් මැරුවොත් 500 වතාවක් මරනවා. ඒ තරම් විශ්වයේ ප්‍රබල ආරක්ෂාවක් මේකට දීලා තියෙන සදාකාලික පැවැත්මක් සඳහා. දරුණු පාලනයක්. එයි මේක සදාකාලිකව අරන් යන්න එපයි. ලිහිල් වුණොත් පුළුවන්ද? ඒ කවිය තියෙන්නේ ඇය අඟ ලෝම එකසේ හිස් කැපුම් ලදා කියලා. අර ඒක එළු දෙනක හිස සිඳා මැරෙන්න ඉන්න සත්‍යයේ බෙල්ල කැපුවා. මැරෙන්න ඉන්නේ මේ දුක් විඳින හින්දා කරුණාවෙන් බෙල්ල කැපුවයි කියනවා. දුක නැති වෙයි කියලා උපතකට යයි කියලා. හැබැයි මේ කවිය තියෙනවා ඇය ඇඟ ලෝම එකසේ හිස් කැපුම් ලදාට. ඒ සත්‍යයේ ඇඟේ ලොම් ගානට හිස කැපුවයි කියනවා. මේ දරුණු පාලනයක් තියෙන ඇයි සදාකාලිකව මේක පවත්වාගෙන යන මහා රාජ්‍යයක් මේ විශ්වයේ. ඔක්කොම පාලනය කරන්න එපේ. සදාකාලිකව මේ පවත්වන්න එපේ. දරුණු පාලනයක් තියෙන. දරුණු පාලනයක්. ඒ විදිහට කාටවත් එහෙම හානියක් කරන්න බෑ. විශ්වය එක පාලනය කරනවා. අපි අකුසලයක් කරොත් ඒ විදිහට හානියක් කරොත් මොකද වෙන්නේ? මිනිස්සු මරාගෙන යනවා. එහෙම වෙන්න ගියොත් කොහොමද? විශ්වය මොකද කරන්නේ? එයාව සම්පූර්ණයෙන් වෙනස් ස්වභාවයකට සමාජයෙන් සම්පූර්ණයෙන්ම අයින් කරලා දානවා. ඒ සමාජයෙන් අයින් කරලම දානවා. මොකද නැත්නම් වෛරය ක්‍රෝධේ පැතිරෙනවානේ. මේ සමාජයේ ස්වභාවයෙන් පැතිරෙනවා. උරු වෙනවා. අනේ රැල්ලට යනවා කියන්නේ හැම දෙයක්ම. රැල්ලට යනවා. මුලින්ම දැන් ස්වාධීන තනි හිතක් තිබුණාට මුලින්ම හැම මිනිස්සයාම එකට සම්බන්ධ එකම මානසික ශක්තිය. මානසික ශක්තිය ඔක්කොටම ගමන් කරනවා. මානසික ශක්තිය. එතකොට එහෙම තමයි දරුවන් නිර්මාණය වුණේ. දරුවන් නිර්මාණය වීම සඳහා විශ්වය කොහොමද යාන්ත්‍රණය හැදුවේ? ඔක්කොටම බෙදිලා යන විදියට. දරුවන් බිහි කිරීමේ ශක්තිය හැමෝටම බෙදිලා යන විදියට තමයි හැදුවේ. ඒ කියන්නේ මනසට එන මානසික ශක්තිය ඔක්කොටම ගමන් කරනවා. එහෙම තමයි මේ බැඳීම කියන දේ එහෙම තමයි නිර්මාණය කරේ. මෙතන විශ්වය ඕනෝන්ගේ බැඳීමකුත් හැදුවා. නැත්නම් දරුවා නිර්මාණය වෙන්නේ නැහැ.
ඒක විශ්වයේ යාන්ත්‍රණයක්. කාටවත් ඒක නොවී තියෙන්නේ නැහැ. ඒ තරුණ වෙනවා, ඒ හැඟීම් එනවා. ඒක විශ්වයේ යාන්ත්‍රණයක්. ඒතර ඕනෝන්ගේ බැඳීමක් හදනවා. මුලින්ම මේ මානසික ශක්තිය හැමෝටම ගමන් කරන විදිහට තමයි තිබුණේ. ඔහම ඉන්නකොට එක්කෙනෙක් මැරුවා. අන්න විශ්වයට ලොකු ගැටලුවක්. මැරුවහම මොකද වෙන්නේ? අන්න ඒ ක්‍රියාව ඇතුළට ගමන් කරනවා. ඇතුළේ ඒක වර්ධනය වෙනවා. ඇතුළෙන් අය අනිත් කෙනාට ගමන් කරනවා. මේ පිටත තියෙන දෙය ඇතුළට එනවා. එහෙම තමයි හැදිලා තියෙන්නේ. දැන් අපි මේ රූප ඇතුළට යනවනේ. ශබ්ද ඇතුළට යනවා, ගන්ධ ඇතුළට යනවා, රස ඇතුළට යනවා, ස්පර්ශ ඇතුළට යනවා. මේ ඔක්කොම ඇතුළට උරා ගන්නවා. ඇහෙන් මේ සිදුවෙන හැම සිදුවීමක්ම ඇතුළට උරා ගන්නවා. අභ්‍යන්තරයට ගමන් කරනවා. ඒතර කෙනෙක් මැරුවාම මොකද වුනේ? ඒක ඇතුළට ගමන් කරා ඉස්සරලාම. ඊට පස්සේ ඇතුළේ තියෙන ශක්තිය අනිත් අයටත් ගමන් කරනවා. අනිත් අයත් මොකද කරන්නේ? අර දෙයම කරනවා. එයාලත් ප්‍රාණඝාතය කරනවා. ඔක්කොම මරා ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔක්කොම විනාශ වෙනවා. ඒකෙන් මොකද කරේ? එහෙම විනාශ වේගන යනකොට මොකද මේ දැන් මේ ප්‍රාණඝාතයේ සමාජයේ දැන් පැතිරෙන්න පටන් ගන්න තියෙනවා. විනාශ වේගන යන විශ්වයේ ලොකෝ ඒක ගැටලුවක්. මොකද ඔහේ මොන ඔක්කොම බිඳ වැටෙනවා. හැමදේම පැවැත්මක් නැති වෙනවා. විශ්වයේ කරේ දැන් මේ ගැටලු විසඳන්න මොකද මේ යාන්ත්‍රණය හැදුවේ ඔක්කොම එකට එකතු කරලානේ හැදුවේ. මනසෙන් ශක්තිය හැමෝටම යන විදිහට තමයි හැදුවේ. හිත එකට සම්බන්ධ. දැනුත් අපේ මනස දෙවියන්ට සම්බන්ධයිනේ. ඒකනේ පිනත් කරොත් යන්නේ. මම සම්බන්ධයි. එකිනෙකට. නමුත් අපිට ඒක අල්ල ගන්න බෑ. අපේ කර්මය නිසා. ඉතින් මෙහි පැතිරෙනකොට විශ්වයට වෙන විසඳුමක් නැහැ. විසඳුමක් නැහැ. එතකොට තිරිසන් සත්‍යය නෑ මුලින්ම. අපායක් කියලා දෙයක් නැහැ. මිනිස්සු විතරයි. දිවි ලෝකෙට යන්න බෑනේ. යවන්න බෑනේ. ප්‍රාණඝාත කරපු අය දිවි ලෝකෙ යවන්න බෑනේ. යවන්න තැනකුත් නැහැ. එය නැති කරගන්නත් බෑ. බලන්න මේ ප්‍රාණඝාතයක් කරත් විශ්වයාව අයින් කරන්නේ නැහැ. නැති කරලම දාන්නේ නැහැ. එකක්වත් නැති කරන්නේ නැහැ. විශ්වය හදපු කිසිවක් ආපස්සට ගන්නෙ නැහැ. විශ්වය යන්නේ ඉදිරියට විතරයි. ආපස්සට යන්නේ නැහැ. එතකොට මේ ඔක්කොම එකට සම්බන්ධ කරලා හැදුව නිසා එක තැනකවත් අඩුවක් තියන්නේ නැහැ. කවුරුවත් අයින් කරන්නේ නැහැ. එතකොට මේක මහ විනාශය වළක්වන්න විශ්වය මොකද කරේ? අන්‍ය අවස්ථාවේදී තමයි මේ අවකාශය වක්‍ර කරන්නේ. නැමෙනවා. අවකාශය නැමෙනවා. ඒ කියන්නේ මේ ලෝකයේත් එක්ක බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ත්‍රිසහස්‍රී ලෝකය. ඒක සූත්‍ර පිටකයේ තියෙනවා ත්‍රිසහස්‍රී ලෝකය කියලා. මේ වගේ ලෝක 100 කෝටියක් බිලියනයක් ලෝක. එකම රේඛාවට තමයි පිහිටන්නේ විශ්වයේ. මේ හැම ලෝකයක්ම එකම රේඛාවට පිහින තැන තැන හදාන්නේ විශ්වයේ පිළිවෙලයි. දැන් බලන්න ගහක් දිහා මොනතරම් පිළිවෙලක් තියෙනවද? කොළයක් අරන් බලන්න මොනතරම් පිළිවෙලක් තියෙනවද? ගෙඩියක් ගත්තාම මොනතරම් පිළිවෙලක් තියෙනවද? පොල්ලත් එක බලන්න පොල් කොළ ඒක පිළිట్లా තියෙන විදිය බෝකොලේ අඹ ගෙඩියක් ගත්තාම පිටත බලන්න නිමෙවුම ලැමිනේට් කරා වගේ ඒවා එකම ස්වරූපේ තියෙන.
ඇපල් ගෙඩියක් බලන්න. ඒ එකම ස්වරූපේ නෙළුම් මල මොනතරම් විශ්මිත නිර්මාණ මොනවාර පිළිවෙලක් තියනවාද? ලෝක තලත් එහෙම තමයි හරිම රේඛාවට හදන්නේ. ඒ නිසා තමයි මේවා මේ විදිහට පිළිවෙලකට තියෙන්නේ. ඒ ඔක්කොම 100 කෝටියක් ලෝක මොකද කරන්නේ? ඒ අවකාශය මත තමයි පිහිටලා තියෙන්නේ. ඒ අවකාශය නමනවා. නැමුවම මොකද වෙන්නේ? මේ නැමීම කියන්නේ මොකද්ද? වක්‍ර වීම. මේක ආවරණ විද්‍යාව. ආවරණය. ආවරණය කරනවා. දැන් ගෙඩියක් බලන්න. පොල් ගෙඩියක් ගත්තාම මේක ඇතුළ වහලානේ තියෙන්නේ පොල් කටුවේ. පොල් කටුවෙන් පොල් මද ටික මොකද කරලා තියෙන්නේ? වහලා තියෙන්නේ. ආවරණය කරලා තියෙන්නේ. අනිත් ගෙඩි පොත්තෙන් උනත් වහලා තියෙන්නේ. වහලා තියෙන ආවරණය කරලා තියෙන්නේ. එතකොට මේ පොල් මද වහලා තියෙන්නේ. මේක වෙන්නේ කොහොමද? මේක තමයි වක්‍ර වීම කියලා කියන්නේ. දැන් පොල් ගෙඩිය අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒකේ කෑලි තුනක් තියෙනවානේ. පොල් ගෙඩියක සිදුරු තුනක් තියෙනවා, කෑලි තුනක් තියෙනවා. කෑලි තුනක් තියෙනවා. මේ කෑලි තුනක් තමයි එකට එකතු වෙලා තියෙන්නේ. කෑලි තුන කෙලින් අතර තමයි ඉස්සරලාම හැදෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? නවනවා. නැමෙනකොට මොකද වෙන්නේ? පිටතත් එක්ක තියෙන සම්බන්ධතාවය නැති වෙනවා. පිටතින් වෙන් කරනවා. අන්න ඇතුලේ වෙනවා පොල් ටික හැදෙනවා. ඇතුලේ වෙනවා පොල් ටික හැදෙනවා. අන්න ඒ විදිහට තමයි මිනිසා අර අකුසල් කරපු මිනිස්සුන්ටත් කරේ ඕක තමයි. ඒ විශ්වයේ යාන්ත්‍රණය කලින් ඉඳන්ම තිබුණා. අන්න ඒක තමයි මෙතෙන් උපයෝගී කරගන්න. කරන්නේ මොකද මේ ලෝකේ අර පොල් කටුව ඔහම නැමුවා වගේ ඇතුළට මොකද කරන්නේ? නවනවා. නැමුවා මොකද වෙන්නේ? වෙනම ලෝකයක් හැදෙනවා. ඒකට තමයි ත්‍රිසහස්‍රී ලෝකය කියලා කියන්නේ. ඒක බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා ත්‍රිසහස්‍රී ලෝක ධාතු. ලෝක ධාතු. ඒක ලෝක ධාතුව. ඒක ලෝකයක්. නිකම් මේ අවකාශයක් නේ. බුදුහාමුදුරු අවකාශයක් කිව්වේ නේ. මෙච්චර ලෝක ගණනාවක් තියෙන 100 කෝටියක්. දැන් සහස්‍රී ලෝකය කියන මේ වගේ ලෝක 1000ක්. ද්විසහස්‍රී කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා 1000ව 1000. මිලියනයයි. එතකොට ත්‍රිසහස්‍රී කියනවා මිලියනේව 1000 බිලියනයයි. එය බුදුහාමුදුරු මේ අවකාශයක් හැටියට නෙමෙයි දේශනා කරේ. ඒවා ලෝකයක් හැටියට. ලෝක ධාතු. ලෝකයක්. එහෙනම් ඒකේ මේ විදිහට සකස් වීමක් තියෙනවා. ඒක හැදෙන්නේ කොහොමද? වක්‍ර වීමෙන් තමයි හැදෙන්නේ. වෙනම ලෝකයක්. දැන් අපේ මනුස්ස ලෝකයේ අනිත් ලෝක වලින් වෙනස් වෙලානේ තියෙන්නේ. මේක ස්වාධීනයි. මතු පිටින් ගත්තම ස්වාධීනයි. මනුස්ස ලෝකයේ වෙනයි. මේ ලෝකේ වෙනස්. ඒතර ඒක ස්වාධීන දෙයක්. අර විදිහට විශ්වයත් එක්ක සම්බන්ධ වෙලා තිබ්බ කෝටි ගණන් ලෝක ඒ වෙන වෙනම තිබ්බ ලෝක ඔක්කොම එකට එකතු කරලා තනි ලෝකයක් ත්‍රිසහස්‍රී ලෝකය කියලා දෙයක් නිර්මාණය වුණා. ඇයි මේක හැදුනේ? කොහොමද මේක හැදුනේ? අර අකුසල් කරපු මිනිස්සු. ඒතර හැම ලෝකෙකම වගේ ඔය අකුසල් වෙනවා. ඔක්කොම ද ලොකු අරුබුදයක්. මේ එක ලෝකෙක විතර වෙන දෙයක් නෙමෙයි. ඒ අනිත් ලෝකවලත් වෙනවා. අර ඔක්කොම ලෝක එකට එකතු කරලා තමයි මේ නමලා දැම්මේ. නමනවා කියන වහනවා ආවරණය කරනවා. එතකොට එයාලා ඇතුළට විතරයි පිටතට අර අකුසලයේ ගමන් කරන්නේ නැහැ. පිටත ලෝක වලට අර අකුසලයේ ගමන් කරන්නේ නැහැ. ඒතර අන්න විශ්වය ආරක්ෂා වෙනවා. විශ්වය ආරක්ෂා වෙනවා. මෙය ඊටාම වැදගත් ගැඹුරු අවබෝධයක් ලැබෙන ධර්ම කාරණා. විශ්වය ගැන ලොකු අවබෝධයක්
හැදෙනවා. ඉතින් මේ අවකාශයේ තමයි නමන්නේ. මොකද ඔක්කොම පිහිටලා තියෙන අවකාශයේ මතනේ. ඒ අවකාශයේ තමයි නමන්නේ. එතකොට තමයි අර මන්දාකිණි ඔහම නැමිලා තියෙන්නේ අතු. ඒකෙත් එක තැනක තමයි අපේ මනුස්ස ලෝකේ තියෙන්නේ. එතකොට මේ අවකාශය නැමීම අපිට කොහොමද බලපාන්නේ? මේ මිනිස්සයා හදලා තියෙන්නේ ඔය විශ්වයේ ඒ සියලුම ලෝකවලට එකම රේඛාවට පිහිටන විදිහට තමයි මිනිස්සයා හදලා තියෙන්නේ. විශ්වයටම සම්බන්ධ විදිහට. ඍජු රේඛාවට. මේක තමයි නමන්නේ. ඒක නැමුවාම මොකද වෙන්නේ? මේ කෙලින් ඉන්න මිනිස්සයා නැමෙනවා. කෙලින් ඉන්න මිනිස්සයා බිමට නැමෙනවා. වක්‍ර වෙනවයි කියන්නේ ඒකයි. මෙයා කෙලින්නේ දැන් ඉන්නේ අපි කෙලින් ඉන්නේ. ඍජු රේඛාවට අපි හිටගෙන ඉන්නේ. විශ්වයේ මූලට තමයි අපි සම්බන්ධ. ඒකයි අපි කෙලින් හිටගෙන ඉන්නේ. ඒතර ඒ විශ්වයේ තියෙන සම්බන්ධතාවය තමයි අර නැති කරලා දාන්නේ. අර අකුසල් කරපු අයගේ. ඒ සම්බන්ධතාවය මොකද කරන්නේ? ඒක නමලා දානවා. අර කෙලින් තියෙන කෙලින් සම්බන්ධතාවය නමලා දානවා. ඒතකොට එයා සම්බන්ධ නැහැ. එයා මොකද නැමුවා මොකද වෙන්නේ? එයා පොළොවට පාත් වෙනවා. නමනකොට එයා පොළොවට පාත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ අත් දෙක බිමට වැටෙනවා. අත් දෙක බිමට වැටෙනවා. එහෙම තමයි තිරිසන් සත්වය බිහි වුනේ. හැම තිරිසන් සත්වයකම වක්‍ර වෙලා තියෙන්නේ. බිමට පාත් වෙලා තියෙන්නේ. බිමට ඇද දාලා තියෙන්නේ. වක්‍රතාවයක් තියෙන යාළගේ. එයාලා බිහුනේ වක්‍රතාවේ. විශ්වය හැදුවේ නෑ තිරිසන් සත්වයා. හැබැයි එයාගේ මනුෂ්‍ය ස්වરૂපය තමයි විශ්වයේ විද්‍යාවෙන් හැදුවේ. විශ්වයේ විද්‍යාව මේකත් විද්‍යාවක් තමයි මේ වක්‍ර ආවරණ විද්‍යාව. නමුත් ඒක මේ ගැටලුවක් නිසා තමයි එහෙම උනේ. එතකොට එයාලා ඔන්න බිමට ඇදලා දානවා. අර අකුසල් කරපු අය සමාජයෙන් අයින් කරන්න ඕනේනේ. අර මනුස්ස සමාජයේම මොකද කරේ? නමලා දැම්ම බිමට. එතකොට මොකද මිනිසුත් එක්ක ඒකට සැරිසරනවාද? ඒකට ගනුදෙනු කරන්නේ නැහැ නේද එතකොට? මොකද මිනිස්සු එකට සම්බන්ධ වීමෙන් තමයි මේ කර්ම ශක්තිය යන්නේ. අකුසල්ක දැන් තාත්තා මිනී මැරුවොත් ඒ කර්ම ශක්තිය දරුවට යනවා. දරුණුකම යනවා. තාත්තට සින්දු කියන්න පුළුවන් නම් පුතාටත් පුළුවන්. ඒ දක්ෂතාවය පිහිටනවා. ඇයි එහෙම තමයි යාන්ත්‍රණය හැදලා තියෙන්නේ. මේ කර්ම ශක්තිය දෙමාපියන්ගෙන් දරුවන්ට කොටසක් එනවා. දරුවා තුල ඒ උපත සඳහා උපත හැදෙන්නේ එහෙමයි. දැන් සත්‍යයට බිහි වෙන කර්ම ශක්තිය මනුස්ස ලෝකයේ සඳහා කර්ම ශක්තියක් අවශ්‍ය වෙනවා වර්තමානයේ. මිනිසා උපදින්නේ දුර්වලව. එයාට මහා කර්ම ශක්තියක් නැහැ. ඒකට උපකාර වෙනවා දෙමාපියන්ගේ කර්ම ශක්තිය. දෙමාපියන් ඕන. නැතුව කුසල් තිබ්බා කියලා පින් තිබ්බා කියලා එහෙම හිතුමතේ ඇවිල්ලා බිහි වෙන්න බෑ එහෙම. දිවි ලෝකේ පහළ වෙනවා වගේ මනුස්ස ලෝකේ බෑ. ඒකට දෙමාපියන්ගේ කර්ම ශක්තියක් ඕන. දෙමාපියන් කර්ම ශක්තියක් ඕන. එතකොට දැන් පරම්පරාවෙන් ලක්ෂණ එනවා කියන ප්‍රධාන කර්ම ශක්තියක් එනවා. දැන් අකුසල් කරපු අය එකට මිනිසුත් එක්ක ජීවත් වෙන්න ගියොත් මොකද වෙන්නේ? මේ අකුසලයේ කියන දේ ප්‍රාණඝාතයේ කියන දේ පැතිරෙනවා. විශ්වයට ඒක ලොකු බලපෑමක්. අන්න ඒ නිසා මිනිසත් එක්ක තියෙන මේ එකතු වීම වළක්වන එවැනි මිනිස්සු, එවැනි දරුණු මිනිස්සු, අකුසල සහගත මිනිස්සු අනිත් හොඳ සමාජයත් එක්ක මිශ්‍ර වීම ඒ කර්ම ශක්තිය ගමන් කරනවා. ඒක කිලිටි වෙනවනේ. ඔක්කොම කිලිටි වෙන අවුල් වෙලා යනවා. ඒතර මොකද කරේ? එයාලා සම්පූර්ණ සමාජයෙන් අයින් කරලා වක්‍ර කරලා වෙනම ස්වරූපයකට පත් කරා. තිරිසන් සත්වය.
දැන් හරක් සහ මිනිස්සු එකට එකතු වෙන්නේ නැහනේ. එහෙම විවාහ වෙන්නේ නැහැ. එහෙම මොකවත් වෙන්නේ නැහනේ. පරම්පරා බිහි කරන්නේ නැහනේ. අන්න විශ්වයේ යාන්ත්‍රණය සාර්ථක වෙලා තියෙනවා. ඒ සමාජයට එන්නේ නැහනේ. මනුස්ස සමාජයට සමාජයත් එක්ක එකතු වෙන්න තිරිසන් සත්ත්වයන් ඔක්කොම ඉන්නේ කැලේ. එයාලා වෙනම එලවලා ගන්න කැලේට. වෙනම ඉන්න කියලා. සමාජය ආරක්ෂා කරන්නේ. නැත්තම් ඔය සිංහයෝ කොටියෝ වලස්සු වගේ මිනිස්සු හිටියනම් නයි පොළොංගු වගේ මිනිස්සු හිටියනම් ජීවත් වෙන්න පුළුවන්ද? ජීවත් වෙන්න බෑ එහෙම. එහෙම ජීවත් වෙන්න බෑ. ඒ නිසා මොකද කරන්නේ? එවැනි මිනිස්සු එවැනි කර්ම ශක්තියක් තියෙන මිනිස්සු මේ කොටි වලස්සු සර්පයෝ වගේ කර්ම ශක්තිය තියෙන මිනිස්සු ඔක්කොම වක්‍ර කරලා එයාලා දැම්ම වෙනම සමාජයකට. වෙනම පැත්තකට දැම්ම මනු සමාජයෙන් අයින් කරලා දැම්ම. දෙවෙනි සත්වයෝ එන්නේ නැහැනේ සමාජයට. ගෙවල් දොරවල් වලට දැන් හිටපො ගමන් එන්න පුළුවන්. නමුත් මේ නෑදෑ වෙනවා වගේ ඉන්නේ නැහැනේ. එහෙම ඉන්න උත්සව වලට එහෙම සහභාගී වෙන්නේ නැහැනේ. නේද? එයාලා වෙනම ලෝකයක්. එන්න දෙන්නෙත් නැහැනේ. නයි පොළොං වොන්ට එන්න දෙනවද අපි ගෙවල් වලට? එන්න දෙන්නේ නැහැ. කොටි වලස්සුන්ට එන්න දෙන්නේ නැහැ. කැලේට දාලා විදුලි වැට ගහලා දීන එන්නවත් දෙන්නේ නැහැ එළියට. විශ්වය හැදුවේ එහෙමයි. ආරක්ෂාව සඳහා මිනිසාගේ හොඳ මිනිස්සුන්ගේ ආරක්ෂාව සඳහා තමයි එහෙම කරලා තියෙන්නේ. නරක මිනිස්සු ඕන දෙයක් කරගන්න කියලා වක්‍ර කරලා නමලා කැලේට දාලා තියෙනවා. එතෙන්ට කරලා ඒ දුක විඳින්න ඕන කර්මයක් කරන්න ඒක ගෙවලා එන්න පුළුවන්. ආයෙක සදාකාලිකව තියන්නේ නැහැ. ආයෙතන සිල් ගන්න ඕනේ නැහැ. දන් දෙන්න ඕනේ නැහැ කැලේ ඉඳලා. එහෙම ඕනේ එයාලා කර්මයනේ. ඒ කර්මයේ ඉවරුණු ගමන් එන්න අවස්ථාව දීලා තියෙන්නේ. ඒක තමයි විශ්වයේ යාන්ත්‍රණය. අවකාශයේ ඇතුළට වක්‍ර වීම. මන්දාකිණී වල වක්‍ර වීම අපිට බලපාන හැටි. ඒවා නිකම්ම යාන්ත්‍රණ නෙවෙයි. ওই වගේම තියෙනවා කාලයත් වක්‍ර වෙනවා. ඒක දැන් කියන්නේ වෙලාව මදි. ඔය කෙටියෙන් පැහැදිලි කරොත් දැන් අපේ සිතුවිලි තියෙනවා. දැන් ඊයේ දේවල් ඇතුලේ තියෙනවා. පෙරේදා දේවල් ඇතුලේ තියෙනවා. ඒක කොහොමද ඇතුලේ තියෙන්නේ? ඒවා දැන් අපි රූපයක් දකිනවා. ඒ රූපයකට වඩා ඒවා සිද්ධි විදිහට තමයි ගමන් කරන්නේ. ඒක අපේ මේ දැන් තරහ යන සිතක් තියෙනවා. තරහ යන සිතක්. මේක ඊටාම ශක්තිමත්. තාම ශක්තිමත් මේ ද්වේෂය. ඒතර මේ තරම් මේක බලවත් වෙලා ශක්තිමත් වෙලා මේක පවතින්නේ කොහොමද? ඒක තියෙන්නේ කොහොමද? අපට තැනකුත් නෑ හොයාගන්න. මේ සිත තියෙන තැනක් නෑ. දැහනම් මෙතන තියෙනවා. ඒක තියෙන ආකාරය අපිට හිතා ගන්න පුළුවන්. කන අපිට දකින්න පුළුවන්. නාසය දිව. හිත කොහොමද තියෙන්නේ? දැසන මේ විදිහට උත්තල කාචයක් විදිහට ඒවා ඒ ඔපයත් එක්ක එක පිහිටලා තියෙනවා. එතකොට ඒකට ස්නායු සම්බන්ධ වෙලා තියෙනවා. ඒ විදිහට ඒක අඛණ්ඩව පවත්වාගෙන එතන පැවැත්මක් තියෙනවා. මානසික යාන්ත්‍රණය කොහොමද? මේ ද්වේෂයේ නැමැති සිතුවිල්ල විනාශ වෙන්න නොදී කොහොමද මේක පවත්වාගෙන යන්නේ? මේකට ද්වේෂයේ නැමැති සිතුවිල්ල ඕන වෙලාවක ගන්න පුළුවන්. ඒක ඇතුලේ තියෙනවා. මේක තියෙන්නේ කොහොමද? ද්වේෂය කියන දේ.
මේක ඇයි මේ කැඩිලා බිඳලා යන්නේ නැත්තේ? දැන් කැඩිලා බිඳලා යන්න එපා. සීත කැඩිලා බිඳලා යන්න එපා. මතකයේ කියන දේ කැඩිලා බිඳලා යන්න එපා. ඊයේ පෙරේද වුණ දේවල් දැන් නැහැනේ. ඉව මේ ඇතුලේ කොහොමද ගොනු වෙලා තියෙන්නේ? ඒව එකට එකතු වෙලා තියෙන්නේ කොහොමද? කොච්චර අපි අභ්‍යන්තරයේ තියෙනවා සිතුවිලි. ගිය අවුරුද්ද ඒවා ඊට කලින් අවුරුද්ද ඒවා දරුවන්ගේ ගැටලු අහල පහල ගැටලු තමන්ගේ අසනීප ගැන ඉතිහාසය ගැන මොනතරම් තොරතුරු ගොඩක් තියෙනවද ඇතුලේ? තමන් තියාගෙන තින්නේ ඒවා කැමැත්තෙන් තියාගෙන ඉන්නේ. කැමැත්තෙන් තියාගෙන නැහෙනේ. පරිස්සමට තියාගෙන ඉන්නවද? මේ සිද්ධිය මන් තියාගන්න ඕන. මේ ද්වේෂය මන් තියාගන්න ඕන. මේක වැදගත් අවශ්‍ය වෙනවා මේක. එහෙම පරිස්සමට තියාගත්ත දේවල්ද? එතකොට ඒ අපි තියාගත්ත දේවල් නේ අපිටත් ඕන නැති කරගන්නනේ. තරහ නැති කරගන්නනේ ඕන. මේක නැති වෙන්නේ. තරහ ගන්නකොට ඒක හිතුනේ නෑ. නමුත් ගත්ත අවශ්‍යතාවයට කෙනෙකුට බනින්න දැන් ඒක නැති කරගන්න බෑ. ගත්තම තමයි තවම ඇතුලේ. ඒවා කොහේ තියෙනවද? කොහේ ඉඳන් එනවද මේවා? හැබැයි අවශ්‍ය වෙලා නිතර එනවා ඒවා. නිතර මතුවෙනවා. උල්පත වගේ නිතරම රාග ද්වේෂ මොහ මතුවෙනවා. මේ සකස් වෙන්නේ කොහොමද? ඒව හැදෙන්නේ කාලය වක්‍ර වීමෙන්. ද්වේෂය නැම සිතුවිල්ල විනාශ නොවි මේක ගොනු විදිහට ගොනුවක් වගේ. නැත්තම් ගෙඩියක් වගේ සරලව ගත්ත. මේක ගොනුවක් විදිහට තියෙනවා. ඒක පිළිකාවක් වගේ. ද්වේෂය කියන්නේ නිකන් පිළිකාවක් වගේ තියෙනවා ඇතුලේ. සකස් වෙලා තියෙන මේක සකස් වීමක්. ද්වේෂය කියන්නේ හැදුණු දෙයක්. සම්පූර්ණ දෙයක්. ඒක සකස් වෙන්නේ මේ වක්‍රතාවය නිසා. කාලය කියලා දෙයක් තියෙනවා. කාලය ඍජුයිද වක්‍රයිද? කාලය ඍජුද වක්‍රද? කාලය කොහෙද තියෙන්නේ? කාලය කියලා දෙයක් නැද්ද? කාලය කියලා දෙයක් තියෙනවා. කාලය වක්‍රයි. ඒ නිසා තමයි ජනවාරි නැවත එන්නේ. දැන් ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් කියලා ආයෙත් එන්නේ ජනවාරිනේ. එහෙනම් ඒක වක්‍රයක් වෙන්න බෑ. ජනවාරි කියන්නේ මොකද? කාලයනේ. පෙබරවාරි කියන්නේත් කාලය. කොහොමද ජනවාරි කාලය හැදෙන්නේ? ජනවාරි 1 වෙනිදා පැය 24. ජනවාරි 2 වෙනිදා පැය 24. ජනවාරි 3 වෙනිදා පැය 24. ඔය එකතුලානේ මාසෙ හැදෙන්නේ. එහෙම හැදිලේද ආයෙ මොකද වෙන්නේ? ජනවාරි පෙබරවාරි හොම වෙලා ආයෙත් එනවා මුලට. එහෙනම් මේ කාලයේ වක්‍රතාවයක් තියෙනවා. නැමුන් නැත්තම් ආපහු හිටපු තැනට එන්න පුළුවන්ද? නෑ. කෙලින්ම ගියොත් එන්න පුළුවන්ද? එහෙම එන්න බෑනේ. කවදා හිටපු තැනට එන්නේ නෑනේ. එන්න මේක නැමෙන්න ඕන. ජනවාරි කියන්නේ වක්‍රයක්. ඒක ටිකක් නැමෙනවා. පෙබරවාරි තව ටිකක් නැමෙනවා. මාර්තු නැමෙනවා. ඔහොමම නැමිලා තමයි ආපහු ජනවාරි වලට එන්නේ. ඒතර තමයි අවුරුද්දක් හැදෙන්නේ. එතකොට මේ නැමීම නිසා ඉර වටේට එකම ගමන මේ ලෝකයේ ගමන් කරනවා. එකම ගමන, එකම රටාව. ඒ කාලේ වක්‍ර හින්දායි. වක්‍රතාවය.
ඒක නිකම්ම මේ ඉර වටේ යෑමක් නෙවෙයි. ඒක අපට ලොකු බලපෑමක් කරනවා. ඒ වක්‍රය එතන විතරක් නෙමෙයි මේ වක්‍ර වීම කාලයේ වක්‍රතාවයට මොකද වෙන්නේ? මනුස්ස ලෝකය ගොදුරු වෙලා තියෙන්නේ. ගොදුරු වෙලා තියෙන කාලයේ වක්‍රතාවයට. ඒතර මේ වක්‍රයේ දිගේ මොකද්ද යන්නේ? වක්‍රයේ දිගේ මනුස්ස ලෝකෙ තමයි යන්නේ. වක්‍රය දිගේ මනුස්ස ලෝකයේ යන වක්‍ර වෙවි. මනුස්ස ලෝකයේ වක්‍ර වෙවි යනවා. ඒතර මනුස්ස ලෝකයේ නිකම වක්‍ර වෙවි යනවද? නෑ. ඉන්න මිනිස්සුත් වක්‍ර වෙනවා. අපිත් ඒකට අහු වෙලා තියෙන්නේ. අපිට කොහොමද බලපාන්නේ? මේ සිතුවිලි ඔහොම වටේට තමයි ගමන් කරන්නේ. සිතුවිලි වක්‍ර වෙලා තියෙන්නේ. වටේට ගමන් කරන්නේ. ද්වේෂය කියන දේ වක්‍ර වෙලා තියෙන. දැන් ජනවාරි කියලා ආපහු ජනවාරි වලට මෙනවනේ. ඒක මොකද වෙන්නේ? ඒක සංවෘත වෙලා තියෙන්නේ. වැහිලා. රවුමක්. විවෘත නැහැ කොහෙන්වත්. හරියටම හිටපු තැනට මෙන්න බෑ ජනවාරි වලටම. නැත්නම් ඒක වෙන කොහෙවත් නියන්නේ. හිටපු තැනට මෙන්න ඕන. සම්පූර්ණ රවුමක් මේක. වැහුණු දෙයක්. ඒ නිසා මොකද වෙන්නේ? ඒක ඇතුලේ ද්වේෂේ රවුම් වෙනවා. ද්වේෂය කියන දේ මොකද වෙන්නේ? රවුමක් හැටියට තමයි තියෙන්නේ. ඒක විනාශ වෙන්නේ නැහැ එහෙම. විනාශ වෙන්නේ නැහැ. ඒක වැහුණු දෙයක්. සම්පූර්ණ දෙයක් වෙලා තියෙනවා. සිද්ධියක් වෙලා තියෙනවා. සිද්ධියක් සිදුවීමක් වෙලා තියෙනවා මේ ද්වේෂය කියන දේ. විනාශ නොවන සිදුවීමක්. ඒකට මේ ද්වේෂයට තියෙනවා පැවැත්මක්. ඒ නිසා ඒක විනාශ වෙන්නේ නැත්තේ. අපිට විනාශ කරන්නත් බැරි ඒකයි. මේ ද්වේෂය කවද පවත්වාගෙන යන්නේ? කාලයේ වක්‍රතාවය. මේ ඉර වටේ ලෝකේ ගමන් කරනවානේ. අන්න ඒ රවුමක් එතන ගමන් කරනකොට මොකද වෙන්නේ? මේ ද්වේෂය තමන් වටේ රවුමක් හදා ගන්නවා, හැදෙනවා. ද්වේෂය ඒ විදිහට තමන්ට පැවැත්මක් හැදෙනවා. ඒක කාටවත් අත ගහන්න බෑ. ඒක නැති කරන්න බෑ. ද්වේෂය නවත්තන්න බෑ. ඒක පුළුවන් පාලනයක් කරන්න. යම්කිසි පාලනයක්, ඒ කියන්නේ ඒක යම්කිසි අපිට වෙන විකල්පයක් හදා ගන්න පුළුවන්. ද්වේෂය අමතක කරලා මෛත්‍රිය ගන්නවා. හැබැයි ද්වේෂය නැති කරාද? ද්වේෂය නැති වෙලා නැහැ. ද්වේෂය තියෙනවා. හැබැයි අපි එතන නේ වෙන තැනකට ගියා. ද්වේෂය අතන තවම කැරි තියෙනවා. ඒක ද්වේෂයට මොකද වෙන්නේ? ඒක ජනවාරි, පෙබරවාරි, මාර්තු ඒකත් කැරි තියෙනවා. ද්වේෂයත් වයස යනවා. ද්වේෂයත් පරිණත වෙනවා. පුංචි කාලේ තිබ්බ ද්වේෂයද දැන් තියෙන්නේ? පුංචි කාලේ තිබ්බ ද්වේෂය නේ. ඒක දැන් මෝරලා. පුංචි කාලේ තිබ්බ ද්වේෂය නම් ඒක පහුදා වෙද්දී ඒක අමතකයි. දැන් කොහමද? දැන් මොන හරි කිව්වොත් පොලිසි ගානේ, උසාවි ගානේ, කාඩු පොලු කිනිසි අරගෙන අන්න ඒක මෝරලා. ඒකත් වයසට ගිහිල්ලා ඒක වයසට යනවා. ද්වේෂය පරිණත වෙනවා. ද්වේෂය වයසට යනවා. ඇඟ විතරක් නෙමෙයි. අපේ වයසට යන්නේ මෝරන්නේ ඇඟ විතරක් නෙමෙයි, හිත මෝරනවා. සිතුවිලි මෝරනවා. කොහොමද මෝරන්නේ? කාලයේ වක්‍රතාවය. මේක ජනවාරි පෙබරවාරි දිගේ මේ සිතුවිලි ගමන් කරනවා. ඇතුළට ආවොත් දෙයක් ඒකත් අර ඉර වටේ තියෙනනේ වක්‍රයක්, කාල වක්‍රයට පෘථුවිය වැටුණා වගේ තමයි. කාල වක්‍රයට පෘථුවිය වැටුණා, පෘථුවිය වටේ ගමන් කරනවා. ඒ වගේ ඇතුලේ තියෙනවා මොලේ වක්‍රයක්. ඒකට තමයි ඔක්කොම වැටෙන්නේ. වැටිලා වටේට ගමන් කරනවා. හැම දෙයක්ම වැටේට ඇතුලට එන්නේ ඔක්කොම වයසට යනවා, මෝරනවා. ඒවා නිකන් අතින් අයින් කරන්න බෑ. ඒවා එහෙම කරන්න බෑ. ඒවා
දැවැන්ත වැඩසටහනක් ඒක මොලේ. දැන් පුදුවේ වෙනස් කරන්න පුළුවන් ගමන වේගේ. වේගේ හිමීට මේ යන්න විදිහට හදන්න පුළුවන්ද? බෑ. පුංචි පුංචි වෙනස්කම් ස්වභාවිකව වෙන්න පුළුවන්. නමුත් ඒක නතර කරලා තියන්න පුළුවන්ද? නතර කරලා තියන්න බෑ. ඒක ප්‍රබල යාන්ත්‍රණයක්. මොලයත් ඒ වගේ තමයි, ද්වේෂයත් ඒ වගේ තමයි. එහෙම නතර කරන්න බෑ. ද්වේෂය නතර කරන්න තමයි බුදුහාමුදුරුවෝ සාරාසයන් කල්පලක්ෂයක් ඒ කුසලයේ දිනු කරලා ද්වේෂය නැති කිරීම තමයි දේශනා කරේ. ඒකට මොකද වෙන්න ඕනේ? වක්‍රයෙන් අයින් වෙන්න ඕනේ. මේක ඇතුළේ ඉඳගෙන බෑ. මේක ඇතුළේ දාන දේ පවතිනවා. වයසට යනවා, මෝරනවා, පැලවෙනවා. ද්වේෂය ඇතුළට එනවා කියලා කියන්නේ ඒක අර පෘථුවිය අර වක්‍රයට තමයි ඒක ගමන් කරන්නේ. ඒක එකිනෙකට සම්බන්ධයි. ඒතර ද්වේෂය කියන්නේ ඒ වගේ ප්‍රබල යාන්ත්‍රණයක්. ඒකට තමයි බුදුහාමුදුරුවෝ දෝසක්කයෝ නිබ්බාණං කිව්වේ ඒකයි. මේ ද්වේෂය නැති වෙන්නේ නිවන් දැක්කොත්. නිවන් දකින්නේ කොහොමද? ලෝකයෙන් එතර වෙන්නේ. මේ වක්‍රය නතර කරන්න පුළුවන්ද? මේක වෙනස් කරන්නේ නැහැ අපි. අපි කරන්නේ මේක අත්හැරලා දාලා යනවා. හිටපු කලින් හිටපු තැන් වලට යනවා. විශ්වයේ මුලට. පිරිසිදු තැන් වලට යනවා. ඒකයි ලෝකෝත්තර වෙනවා කියන්නේ. ලෝකයෙන් ඈතර වෙනවා. මේ ලෝකයෙන් යනවා. මේක වක්‍ර ලෝකයක්. මේක ඉඳලා බෑ. මේ ලෝකේ ඉඳලා මේ හිත හදන්න බෑ. මේ දුක නැති වෙන්නේ දුක තියෙනවා මේ ලෝකේ. දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ කියලා බුදුහාම දේශනා කරා. මේ ලෝකේ දුක මත පිහිටලා තියෙන්නේ. ඒක තමයි වක්‍ර වීම. මේ හැම දෙයක්ම පවතිනවා, පවත්වනවා. ඉතින් මේකේ ඉඳලා බෑ. බොහොම අමාරුවෙන් අපි මේ කුසලයේ දියුණු කරලා කොහොම හරි මේකෙන් අයින් වෙන්න ඕන. ඒකයි ලෝකෝත්තර වීම දේශනා කරේ. ලෝකෝත්තර වෙන්න ඉතින් අපි මහන්සි වෙන්න ඕන. මෙතන ලොකු අපි විනාශයකට තමයි වැටලා තියෙන්නේ. ඒතර අර වක්‍ර වීම එහෙම පැහැදිලි කරා. ඇයි මේ වක්‍ර වෙන්නේ? අකුසලයේ නිසා. එතකොට හැබැයි වක්‍ර නැති ස්වභාවයන් විශ්වයේ තියෙනවා. වක්‍ර නැති ස්වභාවයන් තියෙනවා. අපිට එවැනි මේ කුසලයේ තියෙන ස්වභාවයකටපත් වෙන්න පුළුවන්. කුසලයේ තියෙන ස්වභාවයකටපත් වෙන්න පුළුවන්. නැවත නොයන වෙනස් නොවන ජරා මරණ නැති ස්වභාවයකට අපිටපත් වෙන්න පුළුවන්. එක තමයි නිවන් දකින්නවා කියලා කරන්නේ. ඒ සඳහා තමයි කුසලයේ දියුණු කරන්නේ. කුසලයේ සඳහා අපිට ඊටාම ප්‍රයෝජනවත් වෙනවා. මේ සීල සමාදන් වීමෙන් කරන්නේ කුසලයේ දියුණු කරනවා. එකපාරම බෑ. ලොකු රාජකාරියක්. ලෝකයෙන් මේ පැවැත්මෙන් අයින් වෙන්න ඕන. ඒතර අභ්‍යන්තර යාන්ත්‍රණයකින් තමයි පැහැදිලි කරේ. බාහිර විශ්වයේ ස්වභාවය පැහැදිලි කරා දීර්ඝ ධර්ම දේශනාවක්. ආය අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. මේක තමයි ධර්මය කියලා කියන්නේ. අවබෝධ කරගන්නවා කියන්නේ මේකයි. එහෙම තමයි අවබෝධය අපි දිනු කරගන්න ඕන. ඉතින් ආශිර්වාද කරන තේ හැමෝටම දාද සීල් සමාදන් වුණා. මේ කුසලයේ තව තවත් දිනු කරගෙන ඉක්මන් භවයකදී ජරා මරණ නැති සදාකාලික සැපයතුතු නිවනේ සැනසෙන්න සියලු දෙනාට වාසනාව ශක්තිය සැලසේවා කියලා ආශිර්වාද කරනවා.